තෙරුවන් සරණයි ලක්විසි සියලු දෙනාටම අද උතුම් හොඳුවක් පුරපසළොස්වක පොහොයදා අපි තථාගතයන් වහන්සේ උපන් ලුම්බිණියේ ඉඳලා විශේෂ කිරියහාර පූජාවන් පෙන් පූජාවන් ඒ වගේම විශේෂ මල පූජාවන් පූජා කරලා ලක්විසි සියලු දෙනාටම සෙත් පෙතුවා. ඉතින් මේ මොහොතේ ධාතු මන්දිරයේ ඉඳලාත් ලුම්බිණි මහා විහාරයේ වැඩ සිටින सर्वज्ञ धातुन वහන්සලාට හා මහරහතන් වහන්සලාගේ උතුම් වූ ධාතුන් වහන්සලාටත් විශේෂ කිරියහාර පූජාවන් පූජා කරලා මල් විශේෂ පූජාවන් පූජා කරලා මල් මාලාවන් අපේ අයහපත් කාලගුණ හේතුවෙන් පීඩාවටපත් වෙච්ච හැම දිනාටම ආශිර්වාදයන් සිද්ධ කළා. ලංකාවට සෙත් පෙතුවා. ලෝවාසී සත්වයන්ටත් සෙත් පෙතුවා. ඉතින් මේ මොහොතේදී නැවතත් අපි ආශිර්වාදයන් සිද්ධ කරනවා. එහෙනම් सर्वज्ञ ධාතුන් වහන්සලාට හා මහරහතන් වහන්සලා ගෞතම ධාතුන් වහන්සලාට විශේෂ මල් පූජාවන්ද පූජා කරලා මේ වාග්යම් කිරියහාර පූජාවන්ද පූජා කරලා පෙන් පූජාවන්ද පූජා කරලා ලබාගත් ආ සීලම් පුණ්‍ය ධර්මයේ බලයෙන් ඒ වගේම රත්නත්‍රයේ අනන්ත ආශිර්වාද බලයෙන් අයහපත් කාලගුණ හේතුවෙන් පීඩාවටපත් වෙච්ච හැමදෙනාගේ ජීවිතේ ආරක්ෂා වේවා. උතුම් ධාතුන් වහන්සලාගේ අනන්ත අනුභව බලයෙන් ඒ වගේම මේ පුණ්‍ය ධර්මයේ බලයෙන් එහෙම දනාටම කායික සනසෙල්ල උදා වේවා, මානසික සනසෙල්ල උදා වේවා, තුම් සූපත් බවම ලැබේවා සලසේවා. ඒ වගේම ලංකාවට සාමය, සතුට, සනසෙල්ල උදා වේවා කියලත් ආශිර්වාදයන් සිද්ධ කරනවා. ඒ වගේම පීඩාවටපත් වෙච්ච ලෝවාසී සත්වයන්ටම හැමදෙනාටම සතක් සාන්තියක් සනසෙල්ලක්ම වේවා. ඒ වගේම අයහපත් කාලයගුණ හේතුවෙන් මිය ගියේ හැමදෙනාටත් ඔබ අප හැමදෙනාගේ නමින් මිය ගිය වර්ග પરම්පරාවේ සියලු ඥාතීන්ටත් මේ පුණ්‍ය ධර්මය අනුමෝදන් කරනවා. හැමදෙනාම මේ පුණ්‍ය ධර්මය ලබාගෙන මුළු සසර ගමනම සපවත් කරගනිත්වා ප්‍රාර්ථනා බෝධියකින්ද උතුම් අමා මහ නිවනින් සනසත්වා කියලා හැමදෙනාටත් අපි පින් දෙනවා. පින් අනුමෝදනාවන් සිද්ධ කරනවා. දෙවියන් සත්ල වාසී සත්වයන්ටත් පින්වත් ඔබ අප හැමදෙනාටත් මේ ගෝරු භයානක සසරින් ඇතර වෙන්නටද උතුම් අමා මහ නිවනින් සනසන්නටද මේ කරගත්තා වූ සීලම් පුණ්‍ය ධර්මයේ ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා නැවතත් අපි ලුම්බිණි මහා විහාරයේ වැඩ සිටින सर्वज्ञ ධාතුන් වහන්සලාට හා මහරහතන් වහන්සලාගේ උතුම් වූ ධාතුන් වහන්සලාට පූජාවන් පවත්තලා ඒ වගේම උදේ කාලයේ තථාගතයන් වහන්සේ උපන් ලුම්බිණියේ ඉඳලා විශේෂ කිරියහාර පූජාවන්, මල් පූජාවන්, පෙන් පූජාවන් පූජා කරමින් වන්දනාමාන කරමින් ආශිර්වාදයන් සිද්ධ කළා. මේ මොහොතේදීත් අපි ධාතු මන්දිරයේ ඉඳලා විශේෂයෙන් ලක්වැසි හැමදෙනාටම ලෝවාසී හැමදෙනාටම ඒ වගේම රටට ජාතියට සම්බුද්ධ ශාසනයට ආශිර්වාදයන් සිද්ධ කළා. තෙරුවන් සරණයි හැමදෙනාටම. මම නේපාල් ලුම්බිණියේ ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.